ඒක අවයවයක ඊට පස්සේ පුනරාවර්තනයක පොලිතීන් බහුවයක අපි කොහොමද නිරූපණය කරන්නේ කියලා. ඒතර පොලිතීන් හැදිලා තියෙන්නේ එතීන් බහුවයකරණය වෙලා. ඒ නිසා අපිට ඒක අවයවයක අපිට මේ විදිහට ගන්න පුළුවන්. එතීන් අපිට අඳින්න පුළුවන් මේ විදිහට එතීන් ගන්න පුළුවන්. එතීන් ගන්න පුළුවන් අපිට මේ විදිහට. ඊට පස්සේ පුනරාවර්තනයක කියලා කියන්නේ නැවත නැවත යෙදෙන ඒකක. ඒක අපිට මේ විදිහට අඳින්න පුළුවන්. දිත්ත බන්ධනය අයින් කරලා අපිට මේ විදිහට අපිට අඳින්න පුළුවන්. දිත්ත බන්ධනය අයින් කරලා අපිට නැවත නැවත යෙදෙන එක. නැත්තම් පුනරාවර්තනයක අපිට මේ විදිහට අඳින්න පුළුවන්. ඊට පස්සේ බහුවයක අපි නිරූපණය කරද්දී මේ පුනරාවර්තනයක අපිට n සංඛ්‍යාවක් සම්බන්ධ වෙන බව අපිට නිරූපණය කරන්න පුළුවන්. n සංඛ්‍යාවක් අණු n සංඛ්‍යාවක් මේ විදිහට සම්බන්ධ වෙන බව අපිට නිරූපණය කරන්න පුළුවන්. n සංඛ්‍යාවක් මේ විදිහට අපිට බහුවයක නිරූපණය කරන්න